Welcome everyone. අපි අද session එකේදී කතා කරන්නේ ඔයාලගේ IELTS වල ගොඩක් important part එකක් වෙන මේ grammar කියන section එක ගැන. ඒතර මේ grammar කියන එක ඔයාලගේ IELTS speaking and writing කියන දෙකටම ගොඩාක් important වෙනවා. right අපි බලමු අද session එකේදී අපි අද කතා කරන්නේ මොනවද කියලා. ඉස්සෙල්ලාම අපි capital letters ගැන කතා කරනවා. ඒ කියන්නේ capital letters ඔයාලා කොතෙන්ද use කරන්න ඕනේ, මොන වගේ තැන්වලද ඔයාලා පාවිච්චි කරන්න ඕනේ කියන එක ගැන අපි කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා punctuation, full stops and comma usage එක ඔයාලා කොතනද කරන්න ඕන කියන එක ගැන. ඒව හරියට කොහොමද ඔයාලා apply කරන්න ඕන කියන එක ගැන. ඊළඟට අපි කතා කරනවා countable and uncountable nouns. සහ ඒ countable nouns කියන්නේ මොකක්ද, uncountable nouns කියන්නේ මොනවද, සහ ඒවත් එක්ක අපි grammar rules කොහොමද යොදාගන්නේ කියන එක ගැන අපි කතා කරනවා. ඊළඟට අපි article usage එක ගැන කතා කරනවා. And the කියන articles කොහොමද use කරන්න කියලා. Then finally, we're going to talk about subject verb agreement. Right? Subject verb agreement. Subject එකත් එක්ක verb එක කොහොමද agree වෙන්නේ? සහ ඒකට අදාළ basic rules කොහොමද ඔයාලා පාවිච්චි කරන්න කියන එක ගැන අපි අද session එකේදී කතා කරනවා. Right. ඉස්සෙල්ලාම අපි capital letters ගැන කතා කරලා ඉමු. ඔයාලා දන්නවා විශේෂයෙන්ම IELTS writing වල ඔයාලගේ band 7 එකක් ගන්න ඕන නම් ඔයාලගේ ඔයාලා හිතන්න ඔයාලගේ essay එක හරි letter එක හරි ඔයාලගේ report එකේ හරි ඔයාලා ලියන sentences හැම sentences total number of sentences වලින් 50කට වැඩිය sentences 100ක් correct වෙන්න ඕනේ. ඒ කියන්නේ කිසිම grammatical error එකක් තියෙන්න බෑ. right එතකොට ඔයාලා capital letters හරියට use කරන්නේ නැත්නම්, හරියට use කරන්න දන්නේ නැත්නම් මොන වගේ words වලටද ඔයාලා capital letters දාන්න ඕනේ, මොන තැන් වලටද ඔයාලා capital letters දාන්න ඕනේ කියලා ඔයාලට idea එකක් ලොකුට තිබ්බේ නැත්නම් ඔයාලගේ සම්පූර්ණ sentence එකම වරදිනවා. එතකොට එක capital letter එකක් හරි ඔයාලා වැරදියට දාලා තිබ්බොත් මේ සම්පූර්ණ sentence එකම වැරදි sentence එකක් විදිහට තමයි examiners ලා ගන්නෙ. එතකොට මේක simple grammar part එකක් වුණාට මේක ගොඩක් වැදගත් වෙනවා ඔයාලගේ IELTS වලට. ඒතර අපි ඉස්සෙල්ලම බලමු පළවෙනියටම capital letters use කරන්නේ කොතනද කියලා. ඉස්සෙල්ලාම අපි start of a sentence එකක් පටන් ගද්දි අපි පළවෙනියටම capital letter එකකින් තමයි ඒ sentence එක පටන් ගන්න. මේක නේ ඔයාලා හැමෝම දන්නවා ඇති. right many people believe that technology improves our lives. right එතන many people කියන එකේ many එකේ පළවෙනි අකුර m එක අපි capital letter එකක් විදිහට ලියන්න ඕනේ. Okay, education plays a crucial role in personal development. Education කියද්දි මේ sentence එකේ පළවෙනි අකුර e එක ඔයාලා capital letter එකක් use කරන්න ඕනේ. ඒතර ඔයාලා දන්නවා sentence එක පළවෙනි letter එක අපි හැම වෙලේම capital අකුරකින් තමයි පටන් ගන්න. right දෙවෙනි rule එක තමයි ඔයාලා nationalities හරි countries ගැන හරි කතා කරනවා නම් ඒකේ පළවෙනි අකුර ඔයාලා capital letter එකකින් තමයි පටන් ගන්නවා. උදාහරණයකට බලන්න many students from China choose to study abroad. ඒතර මෙතන China කියලා ඔයාලා ලියද්දි China වල C එක capital letter එකක් වෙන්න ඕනේ පළවෙනි අකුර. China වෙන්න පුළුවන්, India වෙන්න පුළුවන්, ඕනම රටක් වෙන්න පුළුවන්. ඕනම රටක් ඔයාලා sentence එක මුල වෙන්න පුළුවන්, මැද වෙන්න පුළුවන්, අග වෙන්න පුළුවන්. ඕන තැනක ඔයාලා ඒක ලියද්දි ඒකේ first letter එක capital letter එකක් වෙන්න ඕනේ. ඒතර country එකක් වගේම nationality එකක් ඔයාලා mention කරද්දිත් ඒකේ පළවෙනි අකුර capital letter එකක් වෙන්න ඕනේ. The American education system is highly respected. ඒතර American කියන එකේ ඒ අකුර capital වලින් ඔයාලා ලියන්න ඕනේ. ඒතර ඔයාලා ශ්‍රී ලංකන් කියලා ලියුවත්, American කියලා ලියුවත්, Indian කියලා ලියුවත් nationality එකක් අපි ලියද්දි ඒකේ පළවෙනි අකුර capital letter එකකින් තමයි අපි පටන් ගන්නෙ. right. දැන් තුන්වෙනි rule එක තමයි streets, cities and towns. මෙන්න මේ වගේ නම් අපි use කරද්දී අපි පළවෙනි අකුර ඒ word එකේ පළවෙනි අකුර capital letter එකක් තමයි අපි use කරන්න ඕනේ. බලන්න I live in Colombo which is a very busy city. ඒතර මෙතන I live in Colombo එකේ C අකුර, ඒ කියන්නේ පළවෙනි අකුර capital letter එකක් තමයි අපි use කරන්නේ. ඒතර මෙතනත් ඔයාලා වාක්‍යයේ කොතනක ඔයාලා use කරත් street එක නමක් හරි, city එක නමක් හරි, town එක නමක් හරි පළවෙනි letter එක capital letter එකක් තමයි ඔයාලා use කරන්න ඕනේ. එතකොට the new office is located on Oxford Street. right එතකොට street එකක් කියද්දි street එක නමත් ඔයාලා first word එකේ first letter එක and second word is street කියන එකේ ඒ අකුරු දෙකම ඔයාලා capital letter එකක්
තමයි use කරන්න ඕනේ. ඊට හතරවෙනි rule එක තමයි people's name. ඔයාලා මිනිස්සුන්ගේ නම් සඳහන් කරනවා නම් ඒ නමේ පළවෙනි අකුර capital letter එකක් වෙන්න ඕනේ. Right? John is preparing for IELTS exam. ඒතර John කියන එකේ J එක capital letter එකක් වෙන්න ඕනේ. ඒතර මෙතනත් ඔයාලා කවුරු හරි පුද්ගලයෙක්ගේ නමක් කොතනක හරි පාවිච්චි කරනවා නම් sentence එක මැද වෙන්න පුළුවන්, මුල වෙන්න පුළුවන්, අග වෙන්න පුළුවන් ඕනම තැනක use කරත් ඔයාලා capital letter එකක් තමයි පළවෙනි අකුර විදිහට යොදා ගන්න ඕනේ. ඊළඟ රූල් එක තමයි days, months and holidays. ඔයාලා days කියලා ගත්තාම Monday, Tuesday, Wednesday, Thursday කියලා. ඒතර months කියලා ගත්තාම January, February, March, April, right? ඒ වගේ holidays, Christmas වෙන්න පුළුවන්, New Year වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ ඔයාලා days, months and holidays ඔයාලා mention කරනවා නම් sentences වල ඒ day එකේ හරි month එකේ හරි holiday එකේ හරි පළවෙනි අකුර capital letter එකක් වෙන්න ඕන. බලන්න the exam will take place on Monday. ඒතර Monday කියන එකේ M එක capital. People celebrate Christmas in different ways. Christmas කියන එකේ C අකුර අපි capital letter එකක් තමයි use කරලා තියෙන්නේ. ඊළඟට the pronoun I. ඒතර I කියලා ඔයාලා use කරනවා නම් මම කියලා කියන්න ඔයාලා I කියන එක use කරනවා නම් ඔයාලා I කියන එක use කරන්න ඕනේ හැම වෙලේම capital letter එකක් විදියට. දැන් මම දැකලා තියෙනවා ගොඩාක් students ලා I කියලා ලියද්දි sentence එකක් මැද්ද ලියද්දි ඔයාලා simple I එක තමයි ලියන්නේ. එහෙම ලියුවොත් වැරදි. right? I කියලා තමන් me I මම කියලා කියන්න I එක අපි පාවිච්චි කරනවා නම් ඕනම තැනක sentence එක මුල හරි මැද හරි අග හරි ඕනම තැනක අපි I කියන එක use කරනවා නම් ඒක capital වලින් තමයි ඔයාලා mention කරන්න ඕනේ. මම I believe that education should be free for everyone. මේකේ I කියන එක capital. ඊළඟ sentence එක බලන්න in my opinion I think this solution is effective. ඒතර මෙතන sentence එකක් මැද්දේ තමයි I කියන එක use කරලා තියෙන්නේ. ඒතර එතනත් අපි capital I එක තමයි හැම වෙලේම යොදා ගන්න. ඒතර pronoun එක I මම කියන්න ඔයාලා I එක use කරනවා නම් ඒක හැම වෙලාවෙම capital වලින් තමයි තියෙන්නේ. right. අපි ඊළඟට කතා කරමු punctuation ගැන. punctuation වලදී අපි full stop and commas ගැන කතා කරනවා. එතකොට මම අර කලින් කිව්වා වගේ ඔයාලා හරියට comma එක හරියටම use කරන්නේ නැත්නම් ඔයාලගේ සම්පූර්ණ මේ sentence එකම grammatically වරදිනවා. ඔයාලා දන්නවා ඔයාලගේ essay එක හරි letter එක හරි report එක හරි evaluate කරන්නේ marking criteria 4ක් අනුව. ඒතකොට ඔයාලා grammatical range and accuracy කියන marking criterion එකේදී මම කලින් කිව්වා වගේ band 7 එකක් ගන්න ඕන නම් ඔයාලා ලියන සම්පූර්ණ sentences ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම correct වෙන්න ඕනේ. පොඩි හරි grammatical error එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ comma එකකවත් full stop එකකවත් capital letter එකකවත් මොනවත් error එකක් තියෙන්න බෑ. ඒතර මේ punctuation marks කියන එක ගොඩාක් important වෙනවා. right. අපි full stop එක ගත්තොත් full stop එක කියන එක හැමෝම දන්නවා. ඔයාලා හැම වෙලේම use කරන එකක්. මෙතනත් සමහර students ලා වරද්ද ගන්න අවස්ථා තියෙනවා. full stop එකක් අපි හැම වෙලේම use කරන්නේ sentence එකක් end කරන්න. sentence එකේ අන්තිමට තමයි අපි full stop එක use කරන්නේ. she is studying for the IELTS exam. කිව්වම full stop එකක් අපි තියෙනවා. right. ඊළඟට ඊළඟ sentence එක කතා කරොත් education is essential for personal development. It helps individuals gain knowledge and skills. right. මෙතන ඔයාලා බලන්න පළවෙනි sentence එකේ අන්තිමට education is essential for personal development full stop. ඒතර space එකක් අපි තියන්නේ නැහැ පළවෙනි sentence එකයි full stop එකේ අතර. හැබැයි ඊළඟ sentence එක පටන් ගන්න කලින් අපි space එකක් තියලා තමයි පටන් ගන්නෙ. ඒතර education is essential for personal development full stop space it helps individuals gain knowledge and skills. මම ගොඩක් students දැකලා තියෙනවා මෙන්න මෙතන space එක තියන්නේ නැහැ. full stop එකට පස්සේ ආයෙ එහෙම්ම ඊළඟ sentence එක පටන් ගන්නවා. right. එහෙම බෑ full stop එක තිබ්බට පස්සේ space එකක් එක්ක තමයි ඔයාලා ඊළඟ sentence එක පටන් ගන්න ඕනේ. මේක ගොඩාක් 95%ක්ම students ගොඩක් students මේක දන්නවා. හැබැයි සමහර දන්නේ නැති අයට තමයි මේක මම කියලා දුන්නේ. ඊළඟට අපි ගත්ත comma rules වලට comma rules වල පළවෙනි rule එක තමයි අපි මොන හරි items list කරන්න comma එක use කරනවා. right. items list කරන්න කිව්වහම අපි items
එකකට වැඩියෙන් අපි දෙකකට වැඩියෙන් අපි පාවිච්චි කරනවා නම් අපි කමා එක යූස් කරනවා. items දෙකක් ලියද්දී අපිට අවශ්‍ය වෙන්නේ items තුනක් හරි ඊට එහා items ප්‍රමාණයක් අපි list කරද්දී මේ කමා එක අපි යූස් කරනවා. ඒතර මෙතන බලන්න I bought apples, oranges, and grapes. right? ඒතර list එකක් වෙන් කරන්න අපි මෙහෙම කමා එක යූස් කරනවා. ඒතර කමා usage එකේදී ඔයාලා බලන්න ඔයාලා list කරපු item එකට පස්සේ කිසිම space එකක් තියන්නේ නැතුව තමයි කමා එක දාන්නේ. ඊළඟට space එකක් ඊළඟ list item එක ඒ item එකත් එක්කම කමා එකක් space එකක් නැතුව අපි use කරන්නේ. ඊළඟට space එකක් and grapes. right? ඒතර space එකක් හැම වෙලේම තියෙනවා කමා එකට පස්සේ ඊළඟ list item එක mention කරද්දී. එතකොට මේ මෙතන දැන් list එකක් ඔයාලා මෙතන තුනක් විතරක් නෙමෙයි හතරක් පහක් තිබ්බත් කමා එකක් ඔයාලා use කළා අන්තිම item එක use කරද්දී ඔයාලා and කියන එක use කරන්න ඕනේ. දැන් මෙතන I bought apples, oranges and grapes. ඒතර අන්තිම item එක ඔයාලා list කරද්දී and කියන එක අපි use කරනවා. ඒතර ඔයාලට මෙතන කමා ඒතර අන්තිම and එකට කලින් තියෙන කමා එක ඔයාලට use කරන්නත් පුළුවන් use කරන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ දෙවිදිහම ඒක grammatically ඒක වැරදි නෑ දෙකම හරි. හැබැයි ඔයාලට මේක මතක තියාගන්න අමාරු නම් ඒක කමන්නේ එතන use කරත් ඒක කිසිම වැරද්දක් නැහැ. right? එතකොට list කරන්න items දෙකකට වැඩි අපි list කරනවා නම් අපි මේ comma එක use කරනවා ඒ items separate කරන්න. ඊළඟට තමයි introductory words. introductory words කියන්නේ මෙන්න මේ වගේ after dinner, nowadays, however, therefore, moreover, in conclusion, right? nevertheless අන්න ඒ වගේ introductory words අපි use කරද්දී introductory word එකට පස්සේ අපි හැම වෙලාවෙම comma එකක් use කරනවා. then after dinner, we went for a walk. මෙතන බලන්න nowadays, many people rely on technology. ඒතර මේ වගේ introductory words වල use කරද්දී ඒ word එකට පස්සේ අපි comma එකක් use කළා තමයි ඉතුරු ටික sentence එකේ continue කරන්න. ඊළඟ rule number 3 before fanboys. මොකක්ද මේ fanboys කියන්නේ? fanboys කියලා කියන්නේ මේක acronym එකක්. මේක අපි use කරන්නේ coordinating conjunctions වලට. coordinating conjunctions කියන්නේ for and no but or yet so කියන වචන වලට තමයි අපි coordinating conjunctions කියලා කියන්නේ. අපි අපේ classes වල කතා කරනවා ඔයාලා මේ coordinating conjunctions යොදාගෙන compound sentences කොහොමද හදන්නේ කියන එක ගැන අපි classes වල කතා කරනවා. එතකොට ඔයාලා හැම වෙලේම මේ coordinating conjunction එක කියන එක පාවිච්චි කරන්නේ වාක්‍ය ඛණ්ඩ දෙකක් එකට එකතු කරන්න. මෙතන she studied hard and she passed. right? so මෙතන වාක්‍ය ඛණ්ඩ දෙක තමයි she studied hard, she passed කියන වාක්‍ය ඛණ්ඩ දෙක එකතු කරලා තියෙනවා අපි මේ වගේ and කියන එක use කරලා. එතකොට අපි මේ for and no but or yet so කියන මේ words use කරනවා නම් වාක්‍ය ඛණ්ඩ දෙකක් එකට එකතු කරන්න ඒ coordinating conjunction එකට කලින් අපි comma එකක් use කරනවා හැම වෙලාවෙම. right? ඊළඟට අපි comma එකක් use කරනවා non essential clauses. right? non essential clauses කියන්නේ ඒ sentence එකට අපි දාන clause එක අත්‍යවශ්‍ය නැහැ. ඒක සමහරට ඒකෙන් additional information දෙනවා වෙන්න පුළුවන්. right? ඒක අත්‍යවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් විදිහට බලන්න මේ පළවෙනි sentence එක my brother who lives in Canada is visiting us. right? ඒතර මේක බලන්න මේ who lives in Canada කියන එක තමයි non essential clause එක. ඒතර මේකේ my brother is visiting us කියලා කිව්වහම මේ non essential clause එක මේ additional clause එක නැතත් මේ sentence එකේ meaning එකක් තියෙනවා. my brother is visiting us. ඒතර අපි මේ additional information දෙන්න. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නොවන clause එකක් මේ sentence එකක් මැද්දට add කරනවා නම් ඒකට අපි comma එකක් use කරනවා. ඒතර බලන්න මේ comma එක use කරලා තියෙන්නේ my brother ඒකත් එක්කම comma එක use කරලා space ඊළඟට තමයි non essential clause එක තියෙන්නේ who lives in Canada ඊට පස්සේ comma space is visiting us. ඒතර ඒ වගේම තව examples තියෙනවා the IELTS exam which is very popular is accepted worldwide.
මෙතනත් which is very popular කියන එක මේ sentence එකට වැඩක් නැහැ. අත්‍යවශ්‍ය නැහැ. මේ sentence එක අපිට කියන්න පුළුවන් the IELTS exam is accepted worldwide කියලා කියන්න පුළුවන්. ඊළඟට අන්තිමට දැන් ඔයාලා මේ ගොඩක් වෙලාවට ඔයාලා exams වල ඔයාලා මේ වගේ ඔයාලට use කරන්න වෙනවා. TV game shows for example can have positive impact on viewers. ඒතර මෙතනත් මේ for example කියන එක mandatory clause එකක් නෙවෙයි. ඒක අත්‍යවශ්‍ය නෑ මේ sentence එකට. ඒක නැතත් අපි මේ sentence එක කියවගෙන ගියොත් තේරුම් ගන්න පුළුවන්. TV game shows can have positive impact on viewers. එහෙම කිව්වොත් මේක ඔයාලට තේරෙනවා. ඒතර මේ for example කියන එක අපි additionally non essential clause එකක් විදියට අපි මේ sentence එක මැද්දට දාලා තියෙන්නේ. ඒතර එහෙම එකක් අපි දානවා නම් දෙපැත්තෙන් commas දෙකක් අපි include කරන්න ඕන. ඒතර දෙපැත්තෙන් commas දෙක include කරන්නේ ඒ clause එකට කලින් word එකට ඉවර වෙද්දිම comma එකයි space එකයි ඊට පස්සේ non essential clause එක ඒක ඉවරනවත් එක්කම comma එකයි. ඒතර commas දෙකක් මැද්දේ තමයි අපි මේ non essential clause එක use කරන්නේ. ඒතර comma usage එකේ තව use කරන තව තැනක් තමයි මේ non essential clauses. එහෙම නැත්නම් අපි additional information දෙන්න අපි clauses sentences මැද්දට දාද්දි මෙහෙම commas දෙකක් use කරනවා. ඊළඟට අපි confusion එක avoid කරන්නත් අපි මේ comma එක use කරනවා. දැන් උදාහරණයක් විදියට let's eat grandma. ඒතර අපි කියනවා grandmaට අපි කමු කියලා. හැබැයි මේ comma එකක් නැතුව ලිව්වොත් එහෙම let's eat grandma. ඒතර grandma කමු කියලා වගේ අදහසක් තමයි එන්නේ. right? ඒතර ඒ වගේ confusion එකක් නැති වෙන්නත් අපි මෙහෙම comma එකක් use කරනවා. right. අපි ඊළඟට කතා කරමු countable and uncountable nouns කියන්නේ මොනවද කියලා. countable and uncountable nouns කියන එක කතා කරන්න කලින් අපි noun එකක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා කතා කරලා ඉමු. right? noun එකක් කියන්නේ අපි people places things or ideas හඳුන්වන්න යොදා ගන්න නාම පදයකට. right? people කියන්නේ මිනිස්සු. ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, ටීචර් කෙනෙක්. අනේ ඒ වගේ හඳුන්වන්න people මිනිස්සුන්ව හඳුන්වන්න අපි නාම පදයක් එහෙම නැත්නම් noun එකක් පාවිච්චි කරනවා. ඊළඟට places ස්ථානයක් හඳුන්වන්න අපි මේ nouns use කරනවා. ස්ථානයක් කියලා ගත්තාම school එකක් වෙන්න පුළුවන්, hospital, post office, bus stop. ඒ වගේ යම්කිසි ස්ථානයක් හඳුන්වන්නත් අපි මේ නාම පද එහෙම නැත්නම් noun එකක් කියන එක use කරනවා. ඊළඟට things යම්කිසි දෙයක් හඳුන්වන්න. when a book when a book a pen a pencil water bottle computer අන්න ඒ වගේ යම්කිසි දෙයක් හඳුන්වන්නත් අපි මේ nouns කියන එක use කරනවා. ඊළඟට අපි ideas express කරන්න ideas හඳුන්වන්නත් අපි මේ nouns use කරනවා. ideas කියලා ගත්තාම happiness sadness love ඒ වගේ ideas වලටත් අපි මේ nouns use කරනවා. අතට අපි noun එකක් පාවිච්චි කරන්නේ මිනිස්සුන්ගේ නැත්නම් යම්කිසි ස්ථානයක යම්කිසි දෙයක idea එක අදහසක් describe කරන්න තමයි අපි nouns use කරන්නේ. එතකොට nouns අපි main categories දෙකකට බෙදනවා. countable nouns and uncountable nouns කියලා. එතකොට සරලවම ගත්තොත් මෙහෙම අපි වෙන් කරන්නේ මේක grammar purpose එකට තමයි අපි මේ වගේ කොටස් දෙකකට මේ nouns වෙන් කරගන්නේ. එතකොට ඔයාලා මේ grammar usage එක වෙනස් වෙනවා. ඒක countable noun එකක්ද uncountable noun එකක්ද කියන එක මත. ඒතර countable nouns කියන්නේ ඔයාලට 1 2 3 4 5 කියලා ගණන් කරන්න පුළුවන් nouns. right? ඒතර උදාහරණයක් විදිහට ගන්න book. right? ඔයාලට පොත් 1 2 3 4 කියලා ගණන් කරන්න පුළුවන්. an apple. right? an apple කියවම apple ගෙඩි 1 2 3 4 5යි එහෙම ගණන් කරන්න පුළුවන්. right? එතකොට මේක singular වෙන්නත් පුළුවන් plural වෙන්නත් පුළුවන්. right? එතකොට ඔයාලට countable nouns කියන්නේ 1 2 3 4 5යි කියලා ගණන් කරන්න පුළුවන්. ලේසියෙන්ම කියනවනම් ගණන් කරන්න හැකි nouns වලට තමයි අපි countable nouns කියලා කියන්නේ. ඒතර uncountable nouns කියන්නේ අපිට ගණන් කරන්න බැරි nouns. උදාහරණයක් ගන්න water
උතර වතුර කියලා ගත්තාම වාට වතුර 1 2 3 කියලා ගණන් කරන්න බෑනේ. right? උතර sugar, rice අන්න ඒ වගේ දේවල් වලට ගණන් කරන්න බෑ. 1 2 3 කියලා ගණන් කරන්න බෑ. උතර information, advice, furniture මේ කියන nouns ඔයාලට count කරන්න බෑ. right? උතර ඒ count කරන්න බැරි ඒවට තමයි අපි uncountable noun කියලා කියන්නේ. right? ඒතර ගණන් කරන්න පුළුවන් ඒවා 1 2 3 4 5 කියලා ගණන් කරන්න පුළුවන් ඒවා අපි countable nouns කියලා කියනවා. ගණන් කරන්න බැරි ඒවට අපි uncountable nouns කියලා කියනවා. ඒතර මේ countable noun එකක්ද uncountable noun එකක්ද කියන එක මත ඒකත් එක්ක යොදා ගන්න grammar terms ටික වෙනස් වෙනවා. right? ඊට common uncountable noun categories අපි ගත්තොම liquid and gases. right? ඒතර water, milk, oil, juice, air මේවා අපිට ගණන් කරන්න බෑ. right? එයා කිව්වහම වාතය කිව්වහම අපිට 1 2 3යි කියලා එයා ගණන් කරන්න බෑ. right? milk කිව්වහම 1 2 3යි කියලා අපිට ගණන් කරන්න බෑ. right? ඒතර ඊළඟ කැටගරිය තමයි materials and substances. wood, metal, plastic, sand, ice මෙන්න මේවා අපිට uncountable nouns. ඒවා ගණන් කරන්න බෑ. sand, වැලි ගණන් කරන්න බෑ. ice අපිට 1 2 3යි කියලා එහෙම ගණන් කරන්න බෑ. right? ඒවට අපි uncountable nouns කියලා කියනවා. ඊළඟට අපි ඊළඟට තියෙනවා abstract ideas. මොකද්ද මේ abstract ideas කියන්නේ? මේවා අල්ලන්න බෑ, ටච් කරන්න බෑ. ඇසට පේන්නේ නැහැ, අතින් අල්ලන්න බෑ. අපිට තේරුම් ගන්න පුළුවන් ideas. information, advice, knowledge, love, anger, happiness මෙන්න මේවා uncountable nouns විදිහට තමයි අපි use කරන්නේ. දැන් අපි ඊළඟ slide එකේ කතා කරනවා මේවා අපිට plural කරන්න බෑ. waters කියලා කියන්න බෑ. right? informations කියලා කියන්න බෑ. right? milks කියලා අපිට එහෙම plural කරන්න බෑ මෙන්න මේ uncountable noun කියන ඒවා. right? ඊළඟ අපි foods කියලා ගත්තොත් එහෙම rice, flour, bread, cheese, butter මෙන්න මේවා uncountable nouns. right? rice කියන ඒවා අපිට ගණන් කරන්න බෑ. right? rice කියන වචනේ අපිට ගණන් කරන්න බෑ. rice එකයි rice දෙකයි එහෙම කියන්න බෑ. ඊළඟට අනිත් categories තියෙනවා furniture, luggage, equipment, traffic, money. ඒතර මේවත් අපිට uncountable noun. right? ඒතර දැන් money කියලා මෙතන ගත්තාම සල්ලි ගණන් කරන්න පුළුවන් ද කියලා වලක. right? money කියන වචනේ ගන්න බෑ. right? ඒතර රුපියල් 2000යි කියලා කියන්න පුළුවන්. money දෙකයි. two money, two monies එහෙම කියන්න බෑ. one money එහෙම පාවිච්චි කරන්න බෑ. සල්ලි කොළ ගණන් කරන්න පුළුවන් වුණාට money කියන word එක අපිට plural කරන්නවත් ගණන් කරන්නවත් බෑ. ඒ money කියන word එක අපි ගත්තාම. right? අපි දැන් බලමු මේකේ grammar usage එක කොහොමද, grammar rules කොහොමද මේ countable and uncountable nouns එක අපි use කරන්න කියලා. ඒත් countable nouns ගත්තාම countable singular nouns right ගණන් කරන්න හැකි ඒකවචන නාමපද right හැම වෙලාවෙම නැත්තම් n කියන article එක ඉස්සරහින් යොදා ගන්නවා. So she has a dog. He ate an egg. right? එතකොට මේක countable nouns ගණන් කරන්න පුළුවන් singular form එකෙන් අපි යොදාගද්දී හැම වෙලාවෙම noun එකට ඉස්සරහින් article එකක් අපි පාවිච්චි කරනවා. The uncountable nouns ගණන් කරන්න බැරි nouns ඉස්සරහින් අපි and n කියන එක කිසිම වෙලාවක පාවිච්චි කරන්නේ නැහැ. He gave me advice. මේකට ඉස්සරහින් අපි article එකක් යොදා ගන්න නැහැ. He gave me an advice කියන්න බෑ අපිට. right? ඒක grammatically වැරදි. ඒතොර advice කියන්නේ uncountable noun එකක් අපි දැන් කලින් කතා කරා. ඒකට ඉස්සරහින් අපිට and කියන articles අපි කිසිම වෙලාවක use කරන්නේ නැහැ. right? ඊළඟට countable nouns plural කරන්න පුළුවන් අපිට countable nouns හැම වෙලාවෙම ඒක plural කරද්දී අපි ඉස්සරහින් s එකක් හරි es එකක් හරි යොදා ගන්නවා මේ countable nouns plural කරද්දී. එතකොට මෙතන බලන්න book, books එක plural කරද්දී s එකක් දාලා අපි books කියලා
පාවිච්චි කරනවා. box කියන එක plural කරද්දී boxes කියලා es add කරලා boxes කියලා අපි පාවිච්චි කරනවා. ඒතර ප්‍රධානම දේ තමයි countable nouns අපිට plural කරන්න පුළුවන් s එකක් හරි es එකක් හරි යොදාගෙන. හැබැයි uncountable noun අපිට plural කරන්න බෑ. අපිට s එකක් දාන්න බෑ. එහෙම දැම්මොත් ඒක grammatically වැරදි. අපිට advisors කියන්න බෑ කිසිම වෙලාවක. a piece of advice කියන්න පුළුවන්. advisors කියන්න බෑ. advice කියන වචනේ අපි advice කියන විදිහටම තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඒතර කිසිම වෙලාවක informations කියන්න බෑ. information කියලා තමයි පාවිච්චි. information කියන්නේ තොරතුරු. ඒක සිංහලෙන් ගත්තොත් තොරතුරු කියන එක ඔයාලට plural කරන්න බෑනේ. right? ඒතර තොරතුරු කියන එක information කියන එක හැම වෙලේම අපි s එකක් අපිට ඒවට දාන්න බෑ. ඒ ෆෝම් එකේ බේස් ෆෝම් එකෙන්ම තමයි අපි යූස් කරන්නේ. ඊළඟට අපිට quantifiers යූස් කරන්න පුළුවන් මේ countable nouns එක. quantifiers කියන්නේ a few, many, several, a number of අන්න ඒ වගේ words අපිට යූස් කරන්න පුළුවන් countable nouns එක. many students, right? A few books, right? ඒ වගේ වලට quantifiers යූස් කරන්න පුළුවන්. මෙතනදී තියෙන මේන්ම ඔයාලා දැනගන්න ඕන grammatical rule එක තමයි මේ වගේ quantifier එකක් යූස් කරද්දී noun එක plural වෙනවා. many student කියන්න බෑ අපිට. many students s එකක් add වෙනවා. a few book කියලා අපිට කියන්න බෑ. a few books එක plural form එකෙන් තමයි අපි use කරන්නේ. ඊළඟට uncountable nouns වල uncountable nouns හැම වෙලාවෙම singular verb එකක් තමයි use කරන්නේ. right? The information is correct. The furniture is old. ඒතර මෙතන uncountable noun එකක් නම් ඔයාලා use කරන්නේ ඒකත් එක්ක use කරන verb එක singular form එකෙන් තියෙන්න ඕනේ හැම වෙලාවෙම. ඒක plural කරන්න බෑ. The information are correct කියලා අපිට කියන්න බෑ. ඒ කියන්නේ information is correct කියලා. නේද? ඒතර uncountable noun එකට පස්සේ අපි verb එකක් යොදාගද්දී ඒ verb එක හැම වෙලාවෙම singular form එකෙන් තමයි තියෙන්න ඕනේ. right. අපි දැන් articles ගැන කතා කරමු. a and the කියන articles කොයි තැන්වලද use කරන්නේ සහ article එකක් use කරන්නේ නැත්තේ මොන වගේ තැන්වලද කියලා අපි දැන් කතා කරමු. right. අපි ආටිකල් එකක් a and කියන ආටිකල්ස් දෙක අපි use කරන්නේ හැම වෙලාවෙම singular countable nouns ඉස්සරහින්. ඒ කියන්නේ ඒක වචන ගණන් කළ හැකි nouns ඉස්සරහින් තමයි අපි මේ a කියන a නැත්නම් and කියන ආටිකල්ස් දෙක අපි හැම වෙලාවෙම use කරන්නේ singular and countable nouns ඉස්සරහින් විතරයි. right? a dog, a book, a house ඒ වගේ තැන්වලදී අපිට ආටිකල් එකක් ඉස්සරහින් යූස් කරනවා. එතකොට මේ a and කියන දෙක ගත්තොත් එහෙම a යූස් කරන්නේ අපි consonant sound එක noun එක consonant sound එකකින් පටන් ගන්නවා නම් තමයි අපි a යූස් කරන්නේ. noun එක vowel sound එකකින් පටන් ගන්නවා නම් තමයි අපි and කියන එක යූස් කරන්නේ. එතකොට vowel කියලා ගත්තාම vowel letters තියෙන්නේ 5යි. a e i o u. මේ vowel sounds තියෙනවා 15ක් 20ක් විතර English language එකේ. ඒතර vowel letters ඉස්සරහින් නෙවෙයි අපි මේ and කියන එක use කරන්නේ vowel sound එකක් එනවා නම් අපි and කියන එක use කරනවා. ඒතර පොඩි examples වගේක් තියෙනවා මෙතන බලන්න a dog, a book, a house. අපි university කියන එක u තිබ්බට a university කියලා තමයි අපි පාවිච්චි කරන්නේ. හේතුව මේක y sound එක u y sound එකකින් තමයි මේ university කියන එක පටන් ගන්නේ. ඒතර a European country. ඉතින් e එකෙන් පටන් ගත්තට y sound එකක් තමයි මේකේ තියෙන්නේ. vowel sound එකක් නෙවෙයි තියෙන්නේ. ඒතර a European country කියලා තමයි අපි use කරන්නේ. ඒතර මේ an එක use කරන තැන් බැලුවොත් an apple, an umbrella, right? ඒතර apple, umbrella ඒක vowel sound එකකින් තමයි මේ nouns පටන් ගන්න. අපි ඒකට ඉස්සරහින් an එක use කරන්නේ. ඒතර මෙතන an honest man. ඒතර මේක h එක මෙතන silent. අපි honest man කියන්නේ නැහැ. h එක silent. honest man. ඒතර අපි an honest man කියලා තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒක honest ඒක vowel sound එකකින් තමයි ඒ word එක පටන් ගන්න. ඊපස්සේ an hour කියන එකත්
පටන් ගන්න vowel sound එකකින් h එක තිබ්බට h එක silent. hover කියලා අපි කියන්නේ නැහැ. hover කියන්නේ නැහැ. අපි our කියලා තමයි කියන්නේ. ඒතර and our කියලා තමයි අපි and එක තමයි vowel sound එකක් එද්දි පාවිච්චි කරන්නේ. ඒ වගේම an MBA degree an MBA. ඒතර මෙතන MBA කියලා මෙතන m එක තිබ්බට sound එක m කියලා එන්නේ. right? එතකොට අපි and එක පාවිච්චි කරන්නේ. ඒතර ඔයාලා මෙතන දැනගන්න ඕන ප්‍රධාන දේ තමයි article a and කියන එක අපි හැම වෙලාවෙම use කරන්නේ singular. එහෙම නැත්නම් ඒක වචන නාමපද ඉස්සරහයි. nouns ඉස්සරහයි. ඒක වචන නාමපද ඒවා countable වෙන්නත් ඕනේ. countable singular nouns ඉස්සරහින් තමයි අපි මේ a and කියන දෙක use කරන්නේ. හරි. ඊළඟට අපි definite article. the කියන එක මොන වගේ තැන්වලද use කරන්නේ කියලා බලමු. the කියන එක අපි mainly use කරන්නේ specific වෙන්න ඕනේ. එහෙම නැත්නම් already known අපි කලින් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් unique දේවල් වලට තමයි අපි මේ the කියන එක use කරන්නේ. right අපි දැන් බලමු මේ usage. පළවෙනි usage එක තමයි අපි already known අපි කලින් දන්න දේවල් කලින් දන්න noun එකක් ආයෙ mention කරනවා නම් අපි the එක use කරනවා. તો මේ පළවෙනි sentence එක බලන්න. I saw a cat. The cat was sitting on the wall. එතකොට මෙතන පළවෙනියට කියලා තියෙනවා I saw a cat. පළවෙනියට mention කරලා තියෙනවා. පූසෙක් දැක්කා. එතකොට දෙවෙනියට අපි කියද්දි දෙවෙනියට mention කරද්දි ඒක අහන් ඉන්න පුද්ගලයා හෝ ඒක කියවන පුද්ගලයා දන්නවා මොන කැට් ගැනද මේ කතා කරන්න කියලා. ඒක already දන්නවා. ඒක already දන්න දෙයක් ගැන අපි mention කරද්දි noun එකට ඉස්සරහින් the use කරනවා. එතකොට කලින් sentence එකේ අපි කියලා තියෙනවා I saw a cat කියලා. එතකොට අපි already දන්නවා ඒ cat ගැන මේ පූසා ගැන අපි දන්නවා. එතකොට දෙවෙනි sentence එකේදී අපි cat කියලා use කරද්දි the cat කියලා තමයි අපි use කරන්නේ. අපි කලින් දන්න නිසා. ඊළඟට unique things. unique things කියලා ගත්තාම the sun is very bright today. the sun මේක unique. sun කියලා කිව්වහම ඉරවල් එකයි තියෙන්නේ. එකක් තමයි අපිට තියෙන්නේ. moon කියලා ගත්තාම එකයි. sky කියලා ගත්තාම එකයි. right? එතකොට ඒ වගේ එක දෙයක් නම් තියෙන්නේ unique නම් එක අපි ඒ noun එක ඉස්සරහින් the කියන එක use කරනවා. එතකොට the sun නිකන් sun කියලා පාවිච්චි කරන්නේ නැහැ. The sun is very bright today. The moon looks beautiful. right? එතකොට ඒ වගේ unique දේවල් එකයි නම් තියෙන්නේ වගේ දෙයක්. ඒතර හැමෝම දන්නවා right? sun කියලා කිව්වම හැමෝම දන්නවා මොන ඉර ගැනද කතා කරන්නේ කියලා. දෙක තුනක් නැහැ. ඒතර ඒ වගේ තැන්වලදී ඒ noun එක ඉස්සරහින් අපි the use කරනවා. ඊට context makes it clear. right? ඒ කියන්නේ වටා පිටාවෙන් ඒක අපිට clear නම් right? මේ වටා පිටාවෙන් clear කියන අපි ඉන්න පරිසරයත් එක්ක බලද්දී අපි ඒ කියන දේ clear නම්. උදාහරණයක් විදිහට බලන්න මෙතන example බලන්න can you close the window. එතකොට දැන් පිරිසක් යම්කිසි පුද්ගලයන් පිරිසක් ඉන්නවා නම් කාමරයක ඉද්දි එක්කෙනෙක් කියනවා can you close the window. ඒතකොට can you close the window කියවම ඒතකොට ඒ කාමරේ ඉන්න කට්ටිය දන්නවා මොන window එක ගැනද කතා කරන්නේ කියලා. ඒතකොට මේ කාමරේ තියෙන ජනේල ගැන තමයි අපි කතා කරන්නේ. right? එතකොට ඒක context එකෙන් පැහැදිලි. ඒ වටා පිටාවෙන් ඒක පැහැදිලි මොකක් ගැනද කියන්නේ කියලා. එතකොට ඒක පැහැදිලි definite. right? ඒක පැහැදිලි නම් නිශ්චිතයි නම්. right? can you close the window කිව්වහම එතකොට අපි හැමෝම දන්නවා මේ කාමරේ තියෙන window එක කියලා. right? එතකොට අපි මේ noun එක ඉස්සරහින් the කියන එක use කරනවා. ඊට superlatives and ordinals use කරා. superlatives කියන්නේ මොකක් හරි දෙයක highest or lowest point එකක් අපි mention කරනවා. she is the best student. highest level එක. she is the worst student. lowest level එක කියනවා. ඒ වගේ තැනකදී අපි the කියන එක use කරනවා superlatives වලදී. ඒ වගේම ordinals කියලා ගත්තාම මම position එකක් order එකක් mention කරනවා. this is the first time, the second time, the third time. අනේ ඒ වගේ position එකක් එහෙම නැත්නම් order එකක් mention කරද්දිත් අපි ඉස්සරහට the කියන එක use කරනවා. ඊළඟට අපි the කියන එක use කරන තැනක් තමයි musical instruments වලට. right? he plays the piano. she learns the guitar. right? ඒ වගේ musical instruments ගැන අපි කතා කරද්දී ඒ noun එක musical instrument එකේ noun එකට කලින් අපි the කියන එක use කරනවා.
ඊළඟට geographical features, right? The Himalayas, the Nile, the Pacific Ocean and ඒ වගේ geographical locations features ගැන කතා කරද්දිත් අපි මේ location එකට කලින් the කියන එක use කරනවා. එතකොට ඔයාලා මෙතන mainlyම දැනගන්න ඕන තමයි article the එක use කරන්නේ මොකක් හරි specific දෙයක්. ඒ කියන්නේ නිශ්චිත දෙයක් ගැන අපි සඳහන් කරනවා නම් article the කියන එක use කරනවා. ඒ කියන්නේ ඒ කලින් අපි දන්නවා right already known fact එක right already known fact එකකටත් අපි the කියන එක use කරනවා. ඒ වගේම unique දෙයකට එකයි ඒක තියෙන්නේ. ඒ වගේ දෙයකටත් අපි the කියන එක use කරනවා right. ඒතර විශේෂයෙන්ම මේ කරුණු තුන වල දැනගත්තා නම් ස්පෙસિෆික් වෙන්න ඕනේ නිශ්චිත වෙන්න ඕනේ. ඒක නිශ්චිත දෙයක් ගැන අපි කතා කරනවා නම් එතෙන් අපි the කියන එක යොදා ගන්නවා. කලින් අපිට දැනුවත් දෙයක් ගැන අපි කතා කරනවා නම් the කියන එක use කරනවා. නැත්නම් යුනික් දෙයක් ගැන අපි කතා කරනවා නම් the කියන එක use කරනවා. right ඊළඟට අපි කතා කරමු zero article එක. එහෙම නැත්නම් article එකක් use කරන්නේ නැති තැන් මොනවද කියලා. එහෙනම් මේ වගේ තැන්වලදී ඔයාලට article එකක් use කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ noun එක ඉස්සරහින්. පළවෙනි දේ තමයි general plurals. general plurals කියන්නේ පොදුවේ මොකක් හරි දෙයක් ගැන කතා කරනවා නම් ඒක නිශ්චිත නැත්නම් ඒක පොදුවේ නම් අපි කතා කරන්නේ අපි එතෙන්ට article එකක් use කරන්නේ නැහැ. Books are important. පොත් කියන දේ වැදගත්. right? Students need motivation. ඒතර අපි ඒ කියන්නේ පොදුවේ කියන්නේ right? Students ලට motivation එක ඕනි. Students කියන්නේ ඔය ක්ලාස් එකේ ඉන්නවත් කොතන හරි ඉන්නවත් ඉස්කෝලේකවත් එහෙම තැනක් ගැන අපි නිශ්චිතව කියන්නේ පොදුවේ කියන්නේ students need motivation. එහෙනම් පොදුවේ අපි දෙයක් mention කරද්දී article එකක් use කරන්න ඕනේ නැහැ. plural form එකෙන් use කරත්. ඊට cars cause pollution. ඒතර cars cause pollution කිව්වහම මොන ස්පෙસિෆික් නිශ්චිත වෙන අපි පොදුවේ කියන්නේ in general අපි කියන්නේ in general පොදුවේ අපි බහුවචනයෙන් නාම පදයක් පාවිච්චි කරනවා නම් ඒකට අපිට article එකක් use කරන්න ඕනේ නැහැ. ඊළඟට uncountable nouns අපි කලින් කතා කරා ගණන් කරන්න බැරි ඒවා uncountable nouns කියන්නේ 1 2 3 4 කියලා ගණන් කරන්න බැරි nouns. ඒ uncountable noun එකක් පොදුවේ අපි පාවිච්චි කරනවා නම් අපිට එතනත් article එකක් අපි use කරන්නේ නැහැ. Water is essential for life. Education is important. අපි පොදුවේ කියන්නේ අධ්‍යාපනයේ වැදගත්. right? ඒතර පොදුවේ අපි specific නැහැ. right? නිශ්චිත නැහැ. ඒක පොදුවේ in general අපි කියන්නේ ඒතර පොදුවේ uncountable noun එක. එහෙම නැත්නම් ගණන් කරන්න බැරි noun එකක් අපි පාවිච්චි කරනවා නම් කිසිම article එකක් අපි හරි an හරි the හරි කියන එක අපි use කරන්නේ නැහැ. ඊළඟට languages and subjects අපි use පාවිච්චි කරද්දී ඒකට ඉස්සරහින් අපි article එකක් use කරන්නේ නැහැ. She speaks English. right? He studies mathematics. They are learning history. ඒ වගේ language එකක් mention කරනවා නම් එහෙම නැත්නම් subject එකක් mention කරනවා නම් මොකක් හරි subject එකක් හරි language එකක් හරි mention කරනවා නම් ඔයාලා ඒකට ඉස්සරහින් article එකක් use කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඊළඟට අපි බැලුවොත් එහෙම සමහර countries තියෙනවා ඒ countries ඉස්සරහින් article එකක් use කරන්න ඕනේ. the කියන article එක use කරන්න ඕනේ countries තියෙනවා. ඒක ගොඩාක් countries වලට article එකක් ඉස්සරහින් අපි දාන්නේ නැහැ. උදාහරණයක් විදිහට කැනඩා, ඉන්දියා, ශ්‍රී ලංකා ඒ වගේ countries වලට චයිනා, ජපාන් ඒ වගේ countries අපි ලියද්දි ඉස්සරහින් article එකක් ඕනේ නැහැ. හැබැයි සමහර countries ලියද්දි ඒ country ගේ නම ඉස්සරහින් අපිට the කියන article එක අපි දානවා. The United Kingdom, the United States, the Netherlands, the Philippines, the Bahamas, the United Arab Emirates. right? මෙන්න මේ වගේ countries අපි පාවිච්චි කරද්දී මේ countries use කරද්දී ඔයාලා writing වල මොනවා හරි දෙයකට ඔයාලා use කරනවා නම් United Kingdom කියලා ලියනවා නම් අනිවාර්යයෙන් ඉස්සරහින් the United Kingdom. right? the එක පාවිච්චි කරන්න අත්‍යවශ්‍යයි. ඒතර ඔයාලා මේ ටික පාඩම් කරගත් මේ countries ටික බලාගත්තාම ඇති. මොකද ගොඩාක් countries කොහොමද the use කරන්නේ නැහැ. මේ the use කරන countries තමයි මෙතන mention කරලා තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ අනිත් countries the එක use කරන්නේ නැහැ. right. අපි අන්තිමට බලමු subject verb agreement කියන එක.
මේක ගොඩක් ඉම්පෝර්ටන්ට් දෙයක්. ඔයාලා සබ්ජෙක්ට් එකයි verb එකයි agree වෙන්න ඕන ඔයාලා sentence එකක් ලියද්දී. right? අපි මේකේ basic rules ටික මොනවද කියලා අපි කතා කරමු subject verb agreement වල. right? subject verb agreement එකේ rules කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද subject එකක් කියන්නේ සහ මොකද්ද verb එකක් කියන්නේ කියලා. ඒත් ඔයාලා දන්න දැන් මේ පළවෙනි sentence එක ගත්තොත් she walks to school. මෙතන ඔයාලා දන්නවා verb එක. එහෙම නැත්නම් ක්‍රියාපදය තමයි walks කියලා කියන්නේ. right? ඒතර ක්‍රියාපදේ ඒ කියන්නේ ක්‍රියාවට ලක් වෙන පුද්ගලයා එහෙම නැත්නම් ක්‍රියාව කරන පුද්ගලයා තමයි අපි subject එක විදිහට හඳුන්වන්නේ. ඒතර walks කවුද ඇවිදින්නේ? she walks to school. ඒතර මේ walks කියන එක තමයි verb එක. ක්‍රියාව කරන පුද්ගලයා she කියන එක තමයි මේකේ sentence එකේ subject එක වෙන්නේ. ඒතර මෙතන බලන්න the dog barks loudly. ඒතර barks කියලා කියන්නේ ක්‍රියාපදේ. ක්‍රියාපදේ කරන්නේ කවුද? ක්‍රියාව ලක් වෙන්නේ කවුද? the dog. right? the dog තමයි the dog barks. ඒතර barks කියන ක්‍රියාපදේ ක්‍රියාව කරන්නේ the dog. ඒතර the dog කියන එක තමයි subject එක කියලා අපි හඳුන්වන්නේ. ඒතර subject එක the dog. ඒතර verb එක තමයි barks. ඊළඟට the government implements new policies. implements කියන එක තමයි ක්‍රියාපදය. කවුද මේක implement කරන්නේ? the government. ඒතර the government කියන එක තමයි මේ sentence එකේ subject එක. ඒතර ඔයාලා හැම වෙලාවෙම මේ subject එකත් එක්ක මේ verb එක agree වෙන්න ඕන. right? ඒ subject එක තියෙන form එකෙන් තමයි මේ verb එක තියෙන්නේ. ඒතර subject එක singular නම් verb එක අපි singular format එකෙන් තමයි තියෙන්නේ. ඒතර singular format එකෙන් verb එකක් තියෙනවා කියන්නේ verb එකේ base එකට අපි s එකක් add කරනවා. s එකක් හරි es එකක් හරි ගොඩක් වෙලාවට අපි s එකක් add කරන්නේ word එක අනුව. ඒතර ඒකේ walk කියන ක්‍රියාපදයට එහෙම නැත්නම් verb එකට අපි s එක add කරලා ඒක singular කරනවා. ඒතර singular subject එකක් නම් අපි පාවිච්චි කරන්නේ verb එකත් singular form එකෙන් තියෙන්න ඕන. singular form එකක් කරන්න අපි verb එකේ base එක walk කියන එකට අපි s එක add කරනවා. she walks to school. the dog barks loudly. the dog කියන්නේ singular subject එකක්. ඒතර verb එක singular form එකෙන් තමයි තියෙන්නේ. right? the government implements new policies every year. government කියලා කියන්නේ ඒක singular form එකෙන් තියෙන්නේ. ඒතර verb එකත් අපි s එකක් add කරනවා implement කියන එකට මේක singular form එකෙන් තියෙනවා. ඒතර අපි subject එක plural නම් බහුවචනයෙන් නම් තියෙන්නේ අපේ verb එක plural වෙන්නේ. verb එක plural කරන්න base verb එක තමයි අපි use කරන්නේ. plural කියන්නේ walk. මේකට s එකක් අපි add කරන්නේ නැහැ. base එකක් add කරේ මේක singular form එකෙන් තියන්න verb එකට plural form එකෙන් එද්දි මේකට කිසිම වෙලාවක s එකක් අපි add කරන්නේ නැහැ. they walk to school. they කියන්නේ plural වචනයක් බහුවචන. walk කියන verb එක plural form එකෙන් තමයි තියෙන්නේ. they walk to school. the dogs bark loudly. right? the dogs plural subject එක verb එකත් plural form එකෙන් තමයි තියෙන්නේ. students benefit from practical experience. students කියන්නේ plural වචනයක්. right? subject එක plural verb එකත් plural format එකෙන් තමයි තියෙන්න ඕන. right? එතකොට අපි මෙතන examples වගේක් තියෙනවා. subject එකත් එක්ක verb එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. subject එක he she it කියලා අපි පාවිච්චි කරනවා නම් verb එක singular format එකෙන් තියෙන්න ඕනේ. singular format එකෙන් කියලා කියන්නේ අපි දැන් කලින් කතා කරා s එකක් add කරන්න ඕනේ verb එකට. she eats. eat කියන එකට අපි s එකක් add කරනවා. ඒතර මේක singular subject හැම වෙලාවෙම singular verb එකක් තමයි අපි use කරන්නේ. ඒතර she is, she has, she does, is has does. එන මේ singular form එකෙන් තමයි අපි verbs ටික use කරන්නේ. ඒතර I we you they කියලා අපි පාවිච්චි කරද්දි හැම වෙලේම verb එක plural form එකෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි base verb එක පාවිච්චි කරන්නේ s එකක් අපි use කරන්නේ නැහැ. they eat, right? I eat. ඒතර මෙතන I කියන pronoun එකටත් අපි verb එක plural form එකෙන්. එහෙම නැත්නම් base verb එක විතරයි අපි පාවිච්චි කරන්නේ I we you they කියන මේ
subjects අපි පාවිච්චි කරනවා නම් pronouns පාවිච්චි කරනවා නම් අලගේ verb එක singular format එකෙන් එහෙනම් base verb එක තමයි තියෙන්න ඕනේ. ඒතර මේ is has does කියන එකේ plural form එක තමයි are have do කියන එක. right? ඒතර subject එක he she it නම් singular format එකෙන් තියෙන්න ඕනේ. eats අපි s එකක් add කරනවා. I we you they නම් plural format එකෙන් තියෙන්න ඕනේ. word එක plural නම් අපි base verb එක තමයි use කරන්නේ. they eat. right? ඊළඟට each everyone someone and මේ කියන verbs අපි use මේ කියන subjects අපි use කරනවා නම් singular verb එකක් තමයි අපි හැම වෙලේම use කරන්නේ. right? singular verb එකක්. ඒතර අපි s එකක් add කරන්න ඕන verb එකට base එකට. ඒතර is has does කියලා තමයි අපි පාවිච්චි කරන්නේ. someone is, right? someone has අන්න එහෙම තමයි අපි singular verb එකක් තමයි use කරන්නේ. ඊට uncountable nouns ගණන් කරන්න බැරි nouns අපි පාවිච්චි කරද්දී verb එක අපි හැම වෙලාවෙම singular form එකෙන් තියන්නේ. ඒ කියන්නේ s එකක් අපි add කරනවා singular form එකෙන්. ඒතර is has does තමයි අපි හැම වෙලේම uncountable noun එකක් ඉස්සරහින් verb එකක් use කරනවා නම් use කරන්නේ. අපි common agreement rules ගැන කතා කරමු. common agreement rules කියලා කියන්නේ subject එකත් එක්ක verb එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන පළවෙනි example එක and use කරලා singular ඒක වචන singular subjects දෙකක් අපි and එක use කරලා පාවිච්චි කරනවා නම් verb එක plural වෙනවා. ඒතර මෙතන my brother කියන්නේ singular, my brother and sister. අපි singular nouns දෙකක් අපි use කරනවා and එක මැද්දෙන් දාලා my brother and sister. ඒ වෙලාවට verb එක අපි plural format එකෙන් තමයි තියන්න ඕන. my brother and sister are coming. the teacher and students have left. right? education and technology are becoming increasingly interconnected. education and technology ඒ දෙක combine කරද්දී එක වෙනම ලියුවොත් education is technology is කියලා අපි ලියන්නේ. හැබැයි මේක and එකකින් දෙකම connect කරොත් එහෙම අපි ඒක plural විදිහට ගන්න. ඒතර අපි plural verb එකක් තමයි අපි use කරන්න ඕනේ. education and technology are becoming increasingly interconnected. ඊළඟට indefinite pronouns අපි use කරද්දී indefinite pronouns කියන්නේ නිශ්චිත නැති සර්වනාම. right? everything, everybody, something, nobody, right? each, someone. right? ඒ වගේ අපි indefinite pronouns use කරනවා නම් right? කවුරු හරි මොකක් හරි කොහේ හරි අන්න ඒ වගේ අදහසක් දෙන්න අපි singular verb එකක් තමයි ඒ indefinite pronoun එකට පස්සේ අපි use කරන්නේ. everyone කියලා use කරොත් everyone is here. each book is on the shelf. someone needs to take action to solve environmental issues. right? someone කියලා ගත්තොත් right? අපි singular indefinite pronouns use කරොත් එහෙනම් අපි singular verb එකක් තමයි use කරන්න ඕන. ඊට collective nouns අපි use කරනවා නම් collective noun එකට පස්සේ අපි verb එක singular format එකෙන් තියනවා. collective noun එක කියන්නේ the team කියලා ගත්තාම team එක ඇතුලේ ගොඩක් පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි team කියන එක අපි singular form එකෙන් ගන්නෙ right? team එකේ 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි team කියන name එක singular විදිහට ගන්න. එතකොට team is winning. right? the team is winning. the family is planning to move to another city. the family කියලා ගත්තාම family එකත් එක්ක අපි singular verb එකක් use කරන්නේ is කියන එක family එකේ ගොඩක් පිරිසක් ඉන්න පුළුවන්. collective noun කියන්නේ ඒකයි. ඒ noun එක ඇතුලේ පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි ඒක අපි එක singular විදිහට තමයි ගන්න. the family කියලා කිව්වහම the family is planning. the committee has made an important decision regarding education system. committee කිව්වම committee එකේ විශාල පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි the committee කියන වචනේ අපි singular විදිහට ගන්න. the committee has singular verb එකක් තමයි අපි use කරන්න ඕනේ. right? ඔය ටික තමයි අපි basic grammar part එක අපි අද session එකේදී cover කරන. right? මෙතනින් එහාට තව අපි grammar concepts අපි ඉස්සරහට කතා කරනවා. right? ඔයාලට complex sentences හදන්නේ කොහොමද? compound sentences හදන්නේ කොහොමද? ඒ වගේ grammar concepts කතා කරනවා.
ඒතර මේ සෙෂන් එකේදී මම හිතනවා ඔයා යම්කිසි අයිඩියාවක් ඔයාලට එන්නේ නැති මේ බේසික් ග්‍රැමර් කන්සෙප්ට්ස් ගැන කියලා මම හිතනවා. එතකොට ඔයාලා අපේ ක්ලාසස් වලට ජොයින් වෙනවා නම් රයිට් ලයිව් ක්ලාසස් වලට ජොයින් වෙනවා නම් ඔයාලට පළවෙනි දේ තමයි ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් ලර්නින් සිස්ටම් එකකට අපේ ක්ලාසස් යන්නේ ස්ට්‍රක්චර්ඩ් process එකකට යන්නේ ඉස්සෙල්ලාම ඔයාලට concepts ටික කියලා දෙනවා techniques and strategies කියලා දෙනවා right ඊට පස්සේ strategies ඔයාලා questions වලට අපි implement කරලා පෙන්නනවා මෙන්න මේ විදිහට තමයි ඔයාලා මේක implement කරන්න කියලා ඊළඟට ඔයාලා practice කරනවා practice කළා ඔයාලා mock papers කරනවා mock papers කරලා ඒ වගේ වැරදි හදාගෙන ඔයාලා improve කරගන්න right and ඒ වගේ learning system එකකට තමයි අපි classes යන්නේ ඊළඟ ක්ලාසස් වලට ජොයින් වෙන හැමෝටම රියල් එක්සෑම් සිමියුලේෂන් එහෙම නැත්නම් එක්සෑම් ප්ලැට්ෆෝම් එකක් ඇත්ත IELTS එක්සෑම් ප්ලැට්ෆෝම් එකේ මුල ඉඳලම ඔයාලට ප්‍රැක්ටිස් කරන්න හම්බ වෙනවා. රයිට් මේ එක්සෑම් ප්ලැට්ෆෝම් එකේ ප්‍රැක්ටිස් කරන එක ගොඩක් වැදගත්. මොකද ඔයාලා නිකන් පේපර් එක විතරක් ප්‍රැක්ටිස් කරොත් එහෙම ඒකේ IELTS එක්සෑම් ප්ලැට්ෆෝම් එකේ තියෙන ෆීචර්ස් ඔයාලා දන්නේ නැහැ. මොකද ඒක ප්‍රධානම හේතුව තමයි දැන් කම්පියුටර් බේස් එක්සෑම් එක විතරයි IELTS වල තියෙන්නේ. ලංකාව ඇතුලේ. ඒතකොට ඔයාලා කම්පියුටර් බේස් එක්සෑම් ප්ලැට්ෆෝම් එකකට පුරුදු වෙලා යන්න ඕනේ මේ ෆීචර්ස් වලට එක්සෑම් එකේදී. ඒතර අපේ ක්ලාසස් වලට ජොයින් වෙන ස්ටුඩන්ට්ස් ලට ඩේ 1 ඉඳලම මේ එක්සෑම් ප්ලැට්ෆෝම් එක ඇතුලේ තමයි අපි ප්‍රැක්ටිස් ඇක්ටිවිටීස් කරන්නේ. ඊට අපි රයිටින් ඇන්ඩ් ස්පීකින් ෆීඩ්බැක් දෙනවා. ඔයාලගේ රයිටින් ඇන්ඩ් ස්පීකින් වලට ෆීඩ්බැක් එක දෙන එක ගොඩක් ඉම්පෝටන්ට්. ඔයාලට ඉම්ප්‍රූව් කරගන්න ඕන පොයින්ට්ස් තියෙනවා. ඔයාලගේ ග්‍රැමර් එරර්ස් තියෙන්න පුළුවන්. ඔයාලා ආන්සර් එක දෙන විදිහ වැරදි තියෙන්න පුළුවන්. රයිට්. එතකොට ඒ ආන්සර් එක ස්ට්‍රක්චර් කරන ඉෂුස් තියෙන්න පුළුවන්. ඔයාලා රයිටින් නම් එසේ එකක් නම් ඔයාලගේ පැරග්‍රාෆ් ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. right එතකොට ඒ වගේ ඔයාලට ෆීඩ්බැක් එකක් හම්බ වෙනවා in detail ෆීඩ්බැක් එකක් ඔයාලගේ මොනවද තියෙන ඔයාලගේ weaknesses සහ ඒවා improve කරගන්න ඕන කොහොමද කියන ෆීඩ්බැක් එක ඔයාලට හම්බ වෙනවා writing and speaking ඒ section දෙකටම ඊට exam focus strategies අපි කතා කරනවා හැම question type එකකටම different techniques තියෙනවා ඔයාලට use කරන්න right reading listening writing මේ හැම එකකටම ඔයාලට different techniques ඔයාලා use කරන්න ඕනේ ඒතර ඒ හැම question type එකකටම අදාළ techniques අපේ classes වල උගන්වනවා. ඒ වගේම ඔයාලට essential grammar part එක IELTS වලට අත්‍යවශ්‍ය grammar part එක අපි class එකේදී කතා කරනවා. ඔයාලගේ basic errors වලට නැති කරගන්න right. ඔයාලගේ accuracy එක improve කරගන්න අවශ්‍ය වෙන grammar part එක අපි class එකේදී කතා කරනවා. ඊළඟට ඔයාලට අවශ්‍ය target band score එකට directly ඔයාලට ඒ කියන්නේ හරි ප්‍රැක්ටිස් එකක් එක්ක හරි ලර්නින් එකත් එක්ක ඔයාලට බෑන්ඩ් 6.5 එකක් 7 එකක් නම් අවශ්‍ය වෙන්නේ. ඒ බෑන්ඩ් ස්කෝර් එකට යන්න අවශ්‍ය වෙන හරි ගයිඩන්ස් එක අපේ ක්ලාස් එකේදී අපි ඔයාලට ලබා දෙනවා. ඔයාලට ක්ලාසස් වලට ජොයින් වෙන්න ඕන නම් මේ නම්බර් එක පල්ලෙන් තියෙන නම්බර් එකට කන්ටැක්ට් කරන්න මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. ඒතර ඔයාලට අපේ තියෙන ලයිව් ක්ලාසස් වලට ජොයින් වෙන්න පුළුවන්. right ඔටික තමයි අද අපි ග්‍රැමර් සෙෂන් එකේදී කතා කරන්නේ. මම හිතනවා ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා අද ග්‍රැමර් සෙෂන් එකේදී. right මෙතනින් ඉස්සරහට අපි ක්ලාසස් කරගෙන යනවා. ග්‍රැමර් සෙෂන්ස් and ටෙක්නික්ස් ගැන කතා කරන ක්ලාසස් කරගෙන යනවා. ඒතර ඔයාලා ඒවට ජොයින් වෙන්න. අද සෙෂන් එකට ඔයාලා ජොයින් වුණාට thank you very much. ඔයාලට questions මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්.